කොහෙද අපි මේ යන්නේ? එන්න ගිහිල්ලම් බලමු. මේ තමයි තුන්දොල ඇල්ල. එතකොට මොකද්ද මේ තුන්දොල ඇල්ල කියන්නේ? අපි එක කිරි අයියගෙන් අහලා බලමු. නෑ වැරදුනා. කිරි මාමා. එහෙම කියනවටනේ යා වැඩිම කැමති. අපි එනකොට අතරමඟදී අපිට ලස්සන ස්ථාන ටිකක් හම්බුණා. මම ඒවත් ඔයගලන්ට පෙන්වන්න හිතුවා. අපි කිරි මාමාගේ කතාව අහන ගමන්ම ඒ ටික රස විඳිනු නේද? මොකද්ද මේ තැන? මේක තුන්දොල ඇල්ල. තුන්දොල ඇල්ල. ඒ තුන්දොල ඇල්ල කියලා කියන්නේ මෙතන. මේක එළම මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ගාම්කේ කොටාසිය 266 තුන්දොල ඇල්ල කියන්නේ එළමල් දිනී 9 කණු ආසන්නයේ පිහිටා තියෙන සුන්දර පරිසරයක්. ඔව්. මේක එක පැත්තකින් මේ ඇලිපල්ලේදොල විහාරදොල මලදොල තුන්දොල ඇල්ල කියලා නම හැදෙනවා දිස්ත්‍රික්ක පංචායත. ඇලිපල්ලේදොල විහාරදොල මලදොල තුන්දොල ඇල්ල කියලා නම හැදෙනවා. එහෙම තමයි තුන්දොල ඇල්ල කියලා හැදිලා තියෙන්නේ. හොට් එක වෙනයි කුල් එක වෙනයි දෙක. ඔව්. එතකොට මේක කැලයකට ආසන්නව පිහිටල් තියෙන්නේ මේක. මොකද එළමල් දෙනිය රජමහා විහාරය. එළමල් දෙනිය රජමහා විහාරයට අයත් ආසන්න. එතකොට මොකක්ද මේ කැලේ කියන නම? මුලතින රක්ෂිතේ තමයි මේක පිහිටල් තියෙන්නේ. ඉතින් මේක ගොඩාක් දේශීය සංචාරකයෝ මේක ආකර්ෂණය තියාගත්ත තැන. මේක ලොකේෂන් තියෙන විහාරමල් දෙනිය වෝටර්ෆෝල් කියලා. විහාරමල් දෙනිය වෝටර්ෆෝල් කියලා සර්ච් කරන් පස්සේ අපිට මෙතනට එන්න පුළුවන්. ඕන වෙලාවක එන්න. එතකොට අපිට මේ උන්දොල ඇල්ලටද නැත්නම් එළමල් දෙනිය පන්සලටද එන්න පුළුවන්. දෙකම තියෙනවා. ඔව්. විහාරමල් දෙනිය වෝටර්ෆෝල් කියලා ගමන් ලොකේෂන් එකේ විහාරයි මේ දියල්ලයි දෙකම පෙන්නුම් කරනවා. විහාරෙත් දැන් තමයි මෙතෙන්ට එන්නේ. විහාරෙත් දැන් තමයි කවුරුත් මෙතනට එන්නේ නේ. මනසක් සුවපත් කරගන්න එදා දවසේ බොහොම වටිනා කාලයක් වැය කළා බොහොම මන පිරිසුදු වෙලා මනසේ යන්නේ මෙතනින් ඇවිල්ලා මාව උන්දොලැල්ල කිරිමාම කියලා කිව්වම ඕන කෙනෙක් දන්නවා. ඔව් මාව තමයි මේ. ඒතකොට අයියා තමයි මෙතන දැන් අපි දැක්ක මෙතන එනකොට අතුපතු ගාලා මේක බලා ගන්නවා. අයියා තමයි මෙතන බලා ගන්න. සම්පූර්ණම රජ නීති අනුකූලව මට කියනවා. ඉතින් මේවා බලා කියාගෙන මම ඔක්කොම කරන රජේ පඩියක් මම බලාපොරොත්තු නැහැ. ඒවා නෙමෙයි සබාව දහම ඊට වලින් තියෙන්නේ. ඉතින් මේක රකින්න එක රජුරු බණ්ඩාර දෙවියන්ට කරන ලොකුම ගෞරවයක්. ඒකයි. දැන් අපි හිතමු දැන් අපි මෙතන බලන්න එනවා කියලා. ඔව්. එතකොට අපිට අයියාගෙන් ගන්න පුළුවන් දේවල් මොනවද කියලා පොඩ්ඩක් කිව්වනම් වැදගත් වෙනවා. අපි දැන් මෙතන කෙනෙකුට යන්න බෑ. දැන් දැක්ක නේද ඔබතුමාත් මම දැන් මෙතන වතුර වැඩි වෙලාවට මේවයි කිසිම තැනක යන්න දන්නේ නැහැ. බැරි වෙලා ගියොත් වැටෙනවා. වැටිලා දරුණු ඩැමේජ් එකක් වෙනවා. හැබැයි මෙච්චර කාලයකට වෙන්න දීලා නැහැ මං කියලා දීලා තියෙනවා. මං ගිහිල්ලා දානවා අර ඇතුළට. අර ඇතුළේ තියෙන අතනින් වාඩි වෙන්න. වාඩි වුණා නාගේ තියෙන පැටලනවා කියලා අර පදින්න තියෙනවා. ඊට පස්සේ පොට් එක නිවා කරලා අර යනවා. ඒකේ තියෙන බේබි පූල් වැඩි විදියක්. ඒකේ ලයිෆ් ජැකට් ටියුබ් මම දෙනවා. මට කියන්න ඕනේ මෙතෙන්ට ආවම මට පීනන්න බෑ. හරිද? මාව බයයි පීනන්න මට මොකක් හරි උපකරණයක් ඕන. මේව මම ලබලා දෙනවා. ඉතින් ඒ වගේ සාහෙන වෙලාවක් මිනිස්සෙක් වටිනා වෙලාවක් ගත කරලා මෙතෙන්ට ආවම වෙලාවක් දැනෙන්නේ නැහැ මිනිස්සුත් ඇවිල්ලා මේ සුන්දර පරිසරය නරඹලා යනවා. ඉතින් අපි සාහෙන සේවයක් මගෙන් කරලා තියෙනවා. ඉතින් කිරි අයියේ අපිට කියන්න ඔයාව කන්ටැක්ට් කරගන්නේ කොහොමද? අපි මෙතනට එන්න කලින් ඔයාව කන්ටැක්ට් කරගෙන එන්න පුළුවන්ද? පුළුවන්. ඔයාට ඕනම වෙලාවක කිරි මාමා කියලා ඉංග්‍රීසියෙන් ගමන් දෙකක් ටයිප් කරන Facebook එකට ගිහලා මගේ තියෙන නම්බර දාලා ඔක්කොම තියෙනවා. ෆෝන් නම්බර් එකක් තියෙනවා. ඔව්. තව ඕන 071යි 102යි 99යි 94. ওই නම්බරේට කතා කරන්න පුළුවන්. ඔව්. එහෙනම් කට්ටියට ඔක්කොටම මේ නම්බරේට කතා කරලා අපේ කිරි අයියව මට කියන්නේ කිරි මාමා කියලා. කිරි මාමා කියලා කියන්නේ හිත හොඳ චරිතයක්. අපි දැක්ක මෙතනට එනකොට අතුපතු ගාලා මෙතන නිදහසේ පිළිවෙලට තියාගන්නවා. ඉතින් අපි ඕගලන්ටත් කියන්නේ මෙතනට ඇවිල්ලා අපි දැක්ක ගස්වල හැමතැනම උණු එහෙම දාන්න නැති වෙන්න බෑග් ගෙල්ලලා හැමතැනම ඇත්තටම පිරිසුදුයි වෙන තැන් වලට වැඩිය. ඉතින් ඒක වෙන්නේ නිකන් නෙවෙයි මේ කිරි අයියා නැත්තම් කිරි මාමා මේක බලා ගන්න නිසා ඇත්තටම සුහදශීලී කෙනෙක් තමයි. ඔයගලන්ට පුළුවන් මේ අයියාගේ නම්බර් එක අරගෙන කෝල් එකක් දීලා විනෝද වෙන්න ඕන දෙයකට මෙතනට එන්න. අර කිරි මාමාගේ කතාවේදී කියවුණානේ හොට් වෝටර් පූල් එකකුයි බේබි පූල් එකකුයි තියෙන කතාවක්. ඒ තමයි මෙතන. මෙතන තියෙන වෙනම view එකක්. කිරිමාමගේ කතාව කියවුණානේ තව ලස්සන තැනක් තියෙනවා කියලා. මුලින්ම අපි එතනට ඕන කිව්වනේ යන්න. අපි ඉතින් වරද්දගෙන න්යාවේ. දැන් ඉතින් අපි යන්න හදන්නේ එතනට. මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට එතනටත් එක්කන් යනවා. channel එක subscribe කරලා තියාගන්න.
අමතක කරන්න එපා. මේකත් ලස්සන ගමනක්. ඔය ඉස්සරහින් පේනවා නේද කෙනෙක් කතු ගන්නවා පිරිසිදු කරන. ඒ තමයි අපිත් එක්ක කතා කරපු කිරිමාම. මුලින් ගියේ තුන්දොල ඇල්ලනේ. අර කතාවක් තියෙනවානේ දැන ගියොත් අතරමඟ. එහෙමද කියන්නේ? නෑනේ. දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියලා කියනවනේ. අපි මේ ගමන හැබැයි ගිහිල්ලා වැරදුනේ නැහැ. අපිට හම්බුණා ඔයාලට පෙන්න තවත් ලස්සන තැනක්. මේ තමයි එළමල් දෙනිය රජමහා විහාරය. ඉතින් කලින් කිරිමාම කිව්වනේ තුන්දොල ඇල්ල හැදුන හැටි. ඔය ඉස්සරහින් ගලා බහින්නේ එයින් එකක්. මේ තමයි විහාර දොළ. අපි මේ ඉන්නේ මුලටියන රක්ෂිතේ. මේ ගමන යන්න තියෙන්නේ මුලටියන රක්ෂිතේ හරහා. ඉතින් එන්න අපි ගිහිල්ලා බලමු. හිතට දැනෙන නිදහස නම් කියලා නිම කරන්න බෑ. ඔයාලත් ඇවිල්ලාම බලන්න ඕන මේක. කියන්නම තුගුණානේ. අපි එන ගමන් නතර වුණා තැනකින් අපිට තැන හොයාගන්න බැරුව. ඉතින් ඒ ගමේ කෙනෙක් තව රස කතාවක් කිව්වා. මම හිතන්නේ ඒ මාමට අවුරුදු 70ක් විතර වගේ. මීට ටිකක් දුරින් තියෙන ඌරුමුත්ත මාලිකා කන්ද කියලා රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ අඩවියේ එක් ස්ථානයක්. ඒ කතාව නම් ටිකක් අමුතුයි. ඉතිහාසය පිළිබඳ දැනගැනීම වැදගත් නේද? අපිට ඇතුළත රූප රාමු ගැනීමට නම් අවසර නැහැ. අපි මේ පිළිබඳ දැනගත්තේ මෙහි සිටින ප්‍රධාන කපු මහතාගේ. මෙම විහාරස්ථානය ඉදි කරලා තියෙන්නේ සද්ධාතිස්ස රජතුමා. ඒ කියන්නේ බුද්ධ වර්ෂ 415. පේනව නේද? මෙම ස්ථානයේ කොපමණ ඉපැරණි තැනක්ද කියලා. ඔයාලට මතකනේ මම අර කලින් කතාවක් කියාගෙන ආවා. මේ ගමේ මාම කෙනෙක් කියපු කතාවක්. ඒ කතාව පොඩ්ඩක් හිතාගන්න නම් අමාරුයි තමයි. channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ තුලින් අපි ඕගලන් හම්බෙන්නේ එතනින්. මේ